Sri Lanka. දැක්කනේ අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න හදන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ මෙතන නිරූපණය කරන්නේ නිර්වතද නැත්නම් රූපලාවන්‍ය ඇඳුම් මොන හරියද කියලා දන්නේ නැහැ. හරිද? දැන් මේ තනිකර අමු හෙළුවෙන්නේ. ඉතින් තව ගැලවෙන්න තියෙන පුංචි කොටසයි. හරිද? දැන් මේ මාකට් කරන්නේ මොකද්ද? තමන්ගේ හෙළුව. හරිද? මේවට ජාත්‍යන්තර වැඩසටහන් වලට ගිහිනනේ. අපේ වුණොත් හරිය කැමැත්තෙන් යනවා මාර විදියට. ඔතන කරන්නේ මට තේරෙන විදියට නම් ලෝකෙ සල්ලි තියෙන මිනිස්සු තමයි ඔතෙන් එන්නේ. ඇවිල්ලා ප්‍රසිද්ධියම නිරෝධ බලලා ඊට පස්සේ ලන්සුවක් තියලා හරිද අලෙවි කිරීමක් තමයි ඔතන වෙන්නේ. පසු කාලින වෙන්නේ අලෙවි කිරීමක්. ඔතන නැත්තම් ওই ප්‍රසිද්ධියේ දැන් බලන්න ඇඳුමක් තියෙනවා නැත්නම් ඉන්නවනම් විලාසිතාවට මොන හරි ඒ ඇඳුම අන්නාම එහෙම කිව්වා. දැන් මේකේ හැම මෙලොවම දෙයක් නැහැනේ. ඒ හරිද? ඊට මුණ්ඩ වැඩිය ඇත්තටම මේ වගේ මේ ජාත්‍යන්තරයේ දිනනවා හරි මේ නිරූපණය ශිල්පීන් විදිහට හරි මුන් මේවා නම් ඉදිරිපත් කරන්නේ මුණ්ඩ වැඩිය හොඳයි. ඇත්තටම අපේ රටෙන් පිට රටවල් වලට ඇවිල්ලා මේ මැද පෙරදිග විශේෂයෙන්ම ගෙවල් වල වැඩ කරන අපේ ආදරණීය තරුණියෝ හරිද අක්කලා නංගිලා අම්මලා වැඩ කරන අර යුනිෆෝම් එකකට කොටු වෙලා හරි හම්බ කරන මුදල් ඊට වැඩිය පට්ටර එක්ස්පර්ට් ඒ මිනිස්සු. හරිද? තොපි මේ හෙළුව පෙන්නගෙන රටේ නමත් කනවා. හරිද? ඇත්තටම මේ සමහර ගෑනු කියන්නේ මුන් නම් රටට විහෙනයක්. ඇත්තටම මුන් හෙනයක්. හරිද? දැන් ඊට වැඩිය මුන්ට වෙන කියන්න දෙයක් නැහැ. හරිද? මුන්ගේ කවුරු හරි මුන්ගේ දෙමාපියෝ හරි කසාද බඳින්න ඉන්නවනම් එකෙක් හරි බැඳලා ඉන්නවනම් එකෙක් හරි සහෝදරයෙක් හරි දැන් මේවා දකින්නේ නැද්ද? ඈ ජාත්‍යන්තරයට ගිහිල්ලා තමන්ගේ හෙළුව පෙන්නලා ප්‍රසිද්ධියේ ආපුවාම තව මල් වඩන් දීලා මල් බුකි දීලා මුම්ම පිළිගන්නේ. හැබැයි අපි දැක්ක පහුගිය කාලේ අපේ දරුවෝ ජාත්‍යන්තරයට ගිහිල්ලා ක්‍රීඩා කරලා සම්මාන අරගෙන පදක්කම් අරගෙන එනකොට පිළිගන්න එකෙක්වත් නැහැ. හැබැයි මේ වගේ පඳුරු දේශීය වෙනකොට පිළිගන්න ඕන තරම් උන් ඉදි. මුන් ඔස්සලා තියන්න තියෙන මාධ්‍යකුත් තියෙනවනේ. හරිද? මේ වගේ නිර්වත පෙන්නගෙන නටනකොට හරිද? උන්ව මේ සමාජයේ පුලුප්පලා තියන්න උන්ව මාකට් කරන්න මාධ්‍යයක් ඉන්නවා බලාගෙන. තව ටික දවසකින් බලන්න මේකි මාධ්‍යයට ඇවිල්ලා මුන්ව ගෙන්නන්නේ නැද්ද කියලා. හරිද? ඒ වගේ කාලකන්ණි මාධ්‍ය රටකට ඇති වැඩකුත් නැහැ. සමාජයට රටට හොඳ දේ ආදර්ශ දෙන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ මුන්ට වැඩිය මැද පෙරදිග වැඩ කරන අපේ කාන්තාවෝ පට්ටර් එක්ස්පර්ට්. මේ මිනිස්සු අර යුනිෆෝම් එකකට කොටු වෙලා කාටවත් කරදරයක් නොවි දුක් මහන්සියෙන් හරිද ඇඟ විකුණන්න බැරි හින්දා මිනිස්සු දුක් මහන්සි වෙලා කීයක් හරි හම්බ කරලා හරි හම්බ කරගෙන තමන්ගේ දරු පවුල වෙන කැප වෙන කාන්තාව පට්ටර් එක්ස්පර්ට් මේ වගේ ඇඟ ප්‍රසිද්ධියේම ඇඟ විකුණගෙන ජීවත් වෙන තොපිට වැඩිය. ඇත්තටම විලි ලැජ්ජයි මේ රටේ ලංකාවෙන් බලා ওই වගේ තැන් වලට ගිහිල්ලා ශ්‍රී ලංකා කියලා නම අපේ කන්න එපා. හරිද? තොපි ඕන මඟුලකින් ගිහිල්ලා ඵලයල්ලා. හරිද? අපේ රටේ නම කියාගන්න නැතුව. මේක හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙන. හැබැයි ජීවත් වෙන්න විදිහක් තියෙන්න ඕන. හරිද? අපිට අයිති සංස්කෘතියක් තියෙනවා. තොපිට තියෙන අමාරුවට අපේ රටේ තියෙන සංස්කෘතියයි අපේ රට තියෙන ජාත්‍යන්තර ඉස්සරහා බඩු මඩුවක් විදිහට අර ඇතනම් බඩු පොට් එකක් කරන්න එපා අපේ රට. බල ලෝකෙට ගෙනියලා පෙන්නන්නේ අපේ රටේ බඩු පොට් එකක් විදිහට. ගණිකා මඩමක් විදිහට. තොපි ගණිකා වැඩ කරගනින්න. හරිද? ඕන මගුලක් කරගනින්න. හැබැයි මේ අපේ රටේ අපේ ඉතිරි පරම්පරාවක් දරුවෝ ජීවත් වෙන්න ඕන මේ රට ඇතුළත. ඒ දරුවන්ට ලෝකෙට ගිහිල්ලා මේ මගේ රට කියලා කියන්න ඕන. පුළුවන් රෙස්පෙක්ට් එකක් තියෙන්න ඕන.
හරිද? සමහර මිනිස්සු ලෝකෙ දිනන්න හදන්නේ ඇත්තටම විශ්මිත දේවල් කරලා මේ වගේ හෙළුවෙන් නැලා නෙමෙයි. හරිද? මේ උඹලා ඇත්තටම කරන්නේ මොකද්ද? හෙළුව පෙන්නලා උඹලා හිතුවා ජාත්‍යන්තරය ජය ගන්න ඈ? ඇත්තටම ලැජ්ජයි ලංකාවට. මේ කීර්තියක් නෙමේ අපකීර්තියක් ගේන්නේ ලංකාවට. හරිද? හෙළුව මාකට් කරන උන් ඇති. හැබැයි තොපිත් ගිහිල්ලා ඒකම කරනවා. අපිට අපේ රටට හෙළුව මාකට් කරලා උඹලා ගේන්න ඕනේ නැහැ කිසි දෙයක්. තොපි අපේ රට කීර්තිය නෙමෙයි අපකීර්තියක් ගේන්නේ. ඒ හින්දා ලැජ්ජයි ගෑනු විදිහට මෙහෙම කරනවට. පිරිමි කවදාවත් ගිහලා හෙළුවෙන් නටන්නේ නැහැ කොතනකවත්. අපේ සමහර ගැහැණු දැන් අපි දකිනවනේ සෝෂල් මීඩියා වල නේ තමන්ගේ ඇඟේ කාටවත් නොපෙන්වන්න ඕන දේවල් තමන්ගේ කසාද මිනිහා විතරක් දකින්න ඕන දේවල් මේ සමාජ මාධ්‍ය දැන් හරි ඉක්මනට මාකට් කරනවා. හැබැයි අපේ මිනිස්සුන්ට මේවා තමයි මාකට් කරන්න පුළුවන්. හරිද? මාර විදිහට වෛරල් වෙන්නේ. හරිද? සමාජයට හොඳ දෙයක් කියන හොඳ දෙයක් වැදගත් දෙයක් සමාජගත කරන ඒවාට වෛරල් වෙන්නේ නැහැ. හැබැයි වෛරල් මේකේ මොකද මිනිස්සු හොයන්නේ කුණුයි ජරාවයි මේ වගේ හෙළුවයි. මිනිස්සු මාර කැමති ඒවට. හැමදාම ට්‍රෙන්ඩින් වෙනවා ඒ වීඩියෝ. අපි දකිනවා ෆලෝස්ලා ඉන්නේ මේ වගේ චරිතවලට. හරිද? සමාජයට හොඳ දෙයක් දෙන මිනිස්සු ආශ්‍රය කරන්නවත් ඒ මිනිස්සුන්ගේ පණිවිඩය අහන්නවත් කැමති නැහැ. ඉතින් මේ මුන්ට එකයි මේ ජාත්‍යන්තරයට යන තැනටම මේ හෙළුව මාකට් කරන්න පුළුවන් වෙන්නේ අපේ රටේ ඉන්න කාලකන්ණි සමහර චරිත හින්දා. ගැහැණියෙකුට තියෙන තැන රැක ගන්න අපිට රැකලා දෙන්න බෑ. ගැහැණු ඕගොල්ලන් දැනගන්න ඕන රැක ගන්න. හරිද? ඒ හින්දා මේ ඉන්න පුංචි කාලේ අර වැඩක් නෑ මේවා කියලා. මේක අහන්නේ නෑ මන් දන්නවා. මේ වීඩියෝ බලන්නේ නෑ මන් දන්නවා මේ කියන දේවල්. සමාජයට අපි කොච්චර හොඳ දේවල් පණිවිඩ කීවවත් ඒවා අනිවාර්යෙන්ම බලන්නේ නෑ. කීප දෙනයි බලන්නේ. ඒත් කමන්නේ අපි කියනවා. කවුරු හරි එක්කෙනෙක් හරි මේවා ආදර්ශයට ගනින්නේ නේ. ගිහින් එන්න.